කොහොමද ඉතින් අද නිමාඩු දවසේ ආවා අපි ලස්සන මැල්ලක් බලන්න. දැන් අපි ඉන්නේ පැල්මඩුල්ලේ. පැල්මල්ල බජ්ජංගොඩ අන්දේ ඉඳන් ඇතුල් පාරේ තමයි අපි දැන් ඉන්නේ. මෙතන ඉඳන් කිලෝමීටරයක් දෙකක් විතර යන්න ඕනි ඇල්ල ගාවට. ඇත්තටම ගොඩක් අය දන්නේ නැති සැඟවිච්ච ඇල්ලක් තමයි දොඩම්පේ ඇල්ල කියන්නේ. ගොඩක් අය ඉතින් පැල්මල්ලි ආපුවා කිරින්දි ඇල්ල බලන්න තමයි ගොඩක්ම අය යන්නේ. මේ ඇල්ලට ගොඩක් අය යනවා අඩුයි. ඇත්තටම පාරත් පොඩ්ඩක් අමාරුයි. මෙතන ඉඳන් මේ කාපට් පාරේ කිලෝමීටර් 3ක් විතර යන්න ඕනි. එතනම පාර ඉතරම කාපට් එක නෑ ඇතුළටම යනකම්. පොඩ්ඩක් එනවනම් ඉතින් පාර ගමේ කට්ටියන් අහලා තමයි එන්න ඕනි. අපි මීට කලින් ගිහිල්ලා තියෙනවා ඇත්තටම මේ ඇල්ලට වෝල්ගයක් කරන්න බැරුණා. සම දෙයක් පෙන්වන්න බැරුණා. ඇත්තටම මෙතනට පේනවා කිරිපත්ගල කඳුමුදුන ඔයගොල්ලන්ට පේනවා ඉතින් ඊපස්සේ ලස්සන තැනක් තමයි ඉතින් දවසක යන්න ආසාවෙන් ඉන්න ගමනක්. ළඟදිම අපි කිරිපත්ගල කන්දෙත් හයික් එකක් කරනවා. මේ වීඩියෝ එකත් අපි ගේනවා. එහෙනම් අපි මේ පාර දිගේ දොඩම්පේ ඇල්ල බලන්න යනවා. මේ පැත්තට ඉස්සරහටම ආවා. මෙතනින් පාර ඇත්තටම දෙපැත්තට බෙදෙනවා. අපි යන්න ඕනි මේ පැත්තේ මේ අපි යන්න ඕනි මේ ගල් තියෙන කොරළ පාරේ. මෙතන ගල් වලක් හම්බ වෙනවා ඉස්සරහෙන්. අපි මේ පැත්තට ගිහිල්ලා බලමු එහෙනම්. ඇල්ලට තව මීටර් 300ක් වගේ තමයි යන්න තියෙන්නේ. මේ ලස්සන පාරේ අපි යන් එහෙනම් ඈතින් පේනවා කිරිබත්ගල කන්ද. මුතුම ලස්සනයි ඉතින්. අද නම් හීදුමත් නැහැ. කිරිබත්ගල කන්ද පැහැදිලිවම පේනවා. අපි එහෙනම් මේ බොරල් පාරේ ඉස්සරහටම යන් මේ ලස්සන පාරේ. ඔන්න අපි අර ගල්ලල්ලපු පාරේ මීටර් 200ක් විතර ආවා. මෙතනට මාර ලස්සන view එකක් පේනවා. ඇත්තටම කිරින්දි ඇල්ලේ මුදුනත් පේනවා මෙතනට. ඇල්ලේ ඔක්කොම පේන්නේ නැහැ. මුදුන පේනවා. මෙතනට මාර ලස්සන view එකක් පේන්නේ. මේ හැමතැනම තියෙන යායටම තේ වතු, ඒ වගේම කුරුඳු වතු මාර ලස්සනයි බලන්න. මේ යායටම තියෙන්නේ කුරුඳු වතු, තේ වතු එහෙම තමයි. මේ පැත්තේ ගොඩක්ම ආදායම් මාර්ගය තමයි තේ කුරුඳු කියන්නේ. ඉතින් මේ ලස්සන view එක බලන්න කර ඈතින්ම පේනවා. කැම් එකට පේනවත් දන්නේ නැහැ. කිරින්දි ඇල්ලේ මුදුන මාර ලස්සනයි. පාරට පේනවා ඇති අර කැම් එකට හරියටම පේනවත් දන්නේ නැහැ. මේ තියෙන්නේ කිරින්දි ඇල්ලේ මුදුන. අපි යන්නේ දැන් අද මේ පාරෙන් පේනවා ඇති ඔයගලන්ට. මේ පාර දිගේ මෙහෙම තමයි දොඩම්පේ ඇල්ලට යන්නේ. කිරින්දි ඇල්ලේම පෝෂණය වෙන තවත් එක් ඇල්ලක් තමයි දොඩම්පේ ඇල්ල කියන්නේ. එතන මේ පැත්ත සයිඩ් එකට ගියාම ආය අපිට පේනවා කිරිබත්ගල සයිඩ් එක. මෙහෙම අපිට මේ පැත්ත සයිඩ් එකෙන් පේන්නේ කුට්ටපිටිය කන්ද. ඒ පැත්තට මෙහෙම ගියාම තමයි අපි යන පාර තියෙන්නේ. මෙතන ඉඳන් බයික් එකේ යන්න පුළුවන්. මම බයික් එකෙන් පොඩ්ඩක් බැහැලා මේ වටපිටාව බැලුවා. ඉතින් මාර ලස්සනයි. බයික් එකෙන් ගල්වල ගාවටම යන්න පුළුවන්. තව අපිට පොඩි දුරයි යන්න තියෙන්නේ අතන මැල්ල ගාවට. අර ඈතින්ම පේනවා කිරින්දි ඇල්ල. ඉතින් පුදුම ලස්සනයි. අතන මාර වටපිටාවක් පේනවා පරාසයක්ම. එහෙනම් අපි ඉස්සරහට යන් මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. ඉතින් පුදුම ලස්සනයි අද හුළඟත් එක්ක මාර නිදහස්. ඉතින් අපි යන් ඉස්සරහට දොඩම්පේ ඇල්ල පැත්තට. යකාගේ වඩ පෙළ වගේනේ. දිගටම එද්දී අපිට මෙතන ගල්වලක් හම්බ වෙනවා. මෙතන විතරයි අත්‍තරම වාහන දාන්න පුළුවන්. මෙතන ඉඳන් පයින් තමයි යන්න ඕනේ. අත්‍තරම ගඟේ සද්දෙත් ඇහෙනවා.
මේ පාර දිගේ ඉස්සරහට යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා එහෙනම් බලමු. දැන් මෙතන පාරක් තියෙනවා. එතන ඉඳන් ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. ඔන්න අපි දැන් බයික් ටික ගල්වල ගාවට දාලා පාර දිගේ යන්න තියෙන්නේ. නැත්නම් බයික් එක එන්නත් පුළුවන්. හැබැයි බයික් එක හරියටම දාන්න තැනක් නැහැ මේ පාර ඉස්සරහා. ඒකයි අපි ගල්වල ගාම දාලා ගියේ. එතන සේෆ්ටි. ඒකෙන් හින්දා ඔයගොල්ලොත් බයික් එකේ උඩහටම එන්න එපා. නැත්නම් පාර සවුත්තුයි මේ සමහර තැන්වල. ඒකෙන් හින්දා ඔන්න අපි අර ගල්වල ගාව ඉඳන් මීටර් 100ක් විතර ආවා ඉස්සරහට. මෙතන ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් මේ දියැලට බහින තැන. ඔයගොල්ලන්ට පෙන්වන්න ඉන්න. මෙතන කොස් ගහක් තියෙනවා. මේ කොස් ගහ ගාවින් පල්ලට තමයි බහින්න තියෙන්නේ. අපි යන් එහෙනම් දැන් නම් දියැලේ සද්දෙත් ඇහෙනවා. මාර ලස්සනයි. පරිසරයේ ඇත්තටම තේවතු යායම් මැදින් තමයි ඉන්න තියෙන්නේ. එහෙනම් අපි ඉස්සරහට ගිහලා බලමු. ඔන්න අපි දොඩම් පෙල්ලට ආවා. ඉතින් දැඟවිච්ච මාර ලස්සන ඇල්ලක්. පේනවනේ ඉතින් ඔයගලන්ට. බුදුම ලස්සනයි. වතුර පිස්සේ කිය තියෙන ඉතින් මාර ලස්සනයි. ඔයගොල්ලොත් එන්න. වතුර ගැන නම් කියන්න වචන නැහැ. මාර පැහැදිලි, මාර කූල්. බලන්න කැල්ලේ තියෙන ලස්සන. බුදුම ලස්සනයි. ඔයාලත් එන්න ඇත්තටම බුදුම ලස්සනක් තියෙන්නේ. අපි යන් දියැල්ල ඉස්සරහට. බලමු මුදුම ලස්සනක් ඔයාලා හිතනට එනවනම් ඇත්තටම අර හරියට යන්න එපා. එයාගේ පොඩ්ඩක් වල ජඹුරුයි. ඒකත් මතක් කරන්න ඕනේ. අර පැත්තට ගියාම ඇල්ල යටට යන්න පුළුවන්. අපි මේ පැත්තට ගිහලා බලමු.
අපි සීතල වතුර ටිකකින් නාගත්ත ඇතන පිළිම